ආයිබෝවන් එක්සලින්ක් ආයතනෙන් සුපුරුදු විදිහට සතියකට සැරයක් ඕගලන්ට අලුත් වැඩසටහනක් නිර්මාණය කරද්දී අද ආවේ අපි මීරිගම පුරාණ මීරිගම කියන ගමේ කුඩා දරුවෙක් විසින් පවත්වාගෙන යන හතු ඇමරිකන් ඔයිස්ටර්ස් හතු ව්‍යාපාරයක් පිළිබඳව දැනුවත් කිරීමේ කතාන්දරයක්. එතකොට මේකේ අපි ඇත්තටම අගය කරන්න ඕන මේ දරුවා ඉස්කෝලේ 10 වසරේ ඉඳගෙන අධ්‍යාපනය ලබන කෙනෙක් තමන්ගේ පොත්පත්වල වියදමට ක්ලාසස් වලට ඒ වගේම ගෙදර අමතර ආදායමක් විදිහට තමයි මේක කරන්නේ. ඉතින් දිරිය දරුවෙක්. මම හිතනවා අනිත් දරුවන්ටත් මේක හොඳ පාඩමක් කියලා. ඉතින් අපි එයාගෙන් මේ ව්‍යාපාරය කරන්නේ කොහොමද මේකට හිත දෙන්නේ කොහොමද කොහොමද දැනුම ලබා ගත්තේ කියලා ඔයගලන්ට අපි විස්තර කරන්න. අපි ගිහිල්ලා කතා කරමු. යන් අපි ඔන්න අපි ඕගලන්ට අද මේ වැඩසටහනේ කතා නායිකාව හඳුන්වනවා. චතුමිනිදුව වයස අවුරුදු 15යි, ඒ කියන්නේ 10 වසරේ. ඒතර අපි හිතන්නකෝ මේ වගේ දරුවෙකුට මේ වගේ උනන්දුවක්, උත්සාහයක් එන්න කොච්චර දක්ෂතාවයක් ඕනෑකමක් වෙන්න ඕනද කියලා අපි පළමුවෙන්ම චතුමිනිදුව ආයිබුවන් කියලා පිළිගන්නවා එක්ලින්ක් ආයතනේ. දුව ඔයාගෙන පොඩි විස්තරයක් අපිට කරන්නකෝ අපි අසන්නන්ට. මගේ නම ජයනිත්‍යා චතුමිනි. මම ඉගෙනුම ලබන්නේ මීරිගම ඩඩ්ලි සේනානායක ආදර්ශ මහාවිද්‍යාලයේ. එතකොට මම ඉගෙනුම ලබන්නේ 10 ශ්‍රේණියේ. එතකොට මේ හතු ව්‍යාපාරය මම කරගෙන යන්නේ අපේ ගෙදර අපේ අම්මටයි තාත්තටයි මේ ඒ කියන්නේ වියදමට ඒ වගේම මගේ පාසලේ අධ්‍යාපන කටයුතු වලට ඒ වගේම වියදමක් වශයෙන් මගේ අමතර පන්ති වලට වියදමක් වශයෙන් අන්න ඒ වගේ දේවල් වලට තමයි මේ හතු ව්‍යාපාරය මට උපකාරයක් වෙලා තියෙන්නේ. එතකොට දුවේ මේ දැන් ඔයා මේ ව්‍යාපාරය කරන්න දැනුම අවශ්‍ය වෙනවනේ. එතකොට මේ දැනුම කොහෙන්ද අරගත්තේ? දැනුම මම ලබා ගත්තේ අපේ අම්මගේ යාළුවෙක් ඉන්නවා. එයා මීරිගම ගොවිජන මධ්‍යස්ථානයේ ඒ කියන්නේ ඒ හරහා අඹේපුස පුහුණු මධ්‍යස්ථානයෙන් ඒ නැන්ද දැනුම ලබාගෙන ඊට පස්සේ ඒ මාර්ගයෙන් තමයි ඒ නැන්ද හරහා තමයි මම මේ හතු හදන්න දැනුම ලබා ගත්තේ. ලංකාවේ හතු හදන විවිධ ක්‍රමවේදයන් තියෙනවා. එකක් ලී කුඩු වලින්, පිදුරු වලින්, ඊගාවට කෙහෙල් පට්ට වලින්. මේ ආකාරයෙන් පහසුවෙන්ම අපිට හදාගන්න පුළුවන් හතු වර්ගය තමයි ඇමරිකන් ඔයිස්ටර්ස් කියන වර්ගය. එතකොට මේකෙදි පොලි බෑග් එකකට දාලා පළමුවෙන්ම ඒකට ගන්න අමුද්‍රව්‍ය තියෙනවා. අමුද්‍රව්‍ය ලී කුඩු, ඒ වගේම තවත් දේවල් දානවා, හුණුවලු, ඒ වගේම පොහොර දාන ප්‍රමාණයක් තියෙනවා. අපි ඒ ගැන චතුමිනික දුවගෙන් අහලා දැනගමු. එතකොට ඒවයි කිලෝ එකක් වගේ මේ බෑග් තමයි හදන්නේ. ඒ කිලෝ එකේ බෑග් එකකින් ග්‍රෑම් 500ක පමණ අස්වැන්නක් නෙලා ගන්න පුළුවන්. එතකොට මේකට යන මූලික වියදමත් එක්ක බලපුවාම සාමාන්‍යයෙන් අපි ඇස්ටිමේට් කරනවා බෑග් 100කින් මාසෙකට සාමාන්‍යයෙන් ගෙදරකට රුපියල් 50000ක විතර සුද්ධ ලාභයක් ගන්න පුළුවන් කියන එක. දුව අපිට ඔයාලගේ දැනට කරන ක්‍රියාවලිය ඒ හදන තැනට ගිහිල්ලා අපිට පැහැදිලි කරන්න පුළුවන්ද? අපි යන් එතෙන්ට. යන්. මුලින්ම අපි හතු වගාව කරනවා නම් මෙන්න මේ වගේ ගෘහයක් හදා ගන්න ඕනේ. මේ වගේ ගෘහයක තමයි මේ හතු පිපෙන්නේ. ඉතින් එතකොට අපි මේ හතු ගෘහය හදා ගන්නවා නම් ඒ කියන්නේ කෘමීන්ගෙන් පලිබෝධකයන්ගෙන් හතු වගාවට දුවන හානි තියෙනවා. ඒ නිසා අපි මේ වගේ දැලකින් මේ ගෘහය ආවරණය කරගන්න ඕනේ. අඩි 6ක් 12ක් වගේ තමයි මේ කාමරය තියෙන්නේ. එතකොට මේ වගේ දැල් වලින් ආවරණය කරලා මේකේ හැම පැත්තටම අපි දැල් දාලා තියෙනවා. අපි යමු ඇතුළට බලන්න. ඉතින් මේ තමයි අපේ හතු ගෘහය. එතකොට මේක මේ වගේ අපි තට්ටු ගහලා තියෙනවා. මේ තට්ටු වල තමයි අපි හදන පොට් මේ විදිහට පිළිවෙලට අහුරන්න ඕනේ. එතකොට දුව මේ මාධ්‍ය හදාගද්දී ඕගොල්ලෝ භාවිතා කරන්නේ මොන වගේ දේවල්ද? ඔව් ඉස්සෙල්ලාම අපි මේ ඒ කියන්නේ මේ පොට් එකක් හදාගද්දී අපිට ප්‍රධාන වශයෙන්ම ඕන වෙන අමුද්‍රව්‍ය තමයි ලී කුඩු. ඉතින් ලී කොට කපලා ඉවර වෙලා ගන්න අන්නේ කුඩු තමයි අපිට ප්‍රධාන වශයෙන් අමුද්‍රව්‍යයට ඕන වෙන්නේ. ඊට අමතරව හාල් කුඩු, ඒ වගේම ඩොලමයිට්, මැග්නීසියම්, ජිප්සම්, ඒ වගේම සෝයා කුඩු. මෙන්න මේ වගේ අපි ඒ කියන්නේ මේ හතු පොට් එක හදන්න ඕන මිශ්‍රණයක් හදා ගන්නවා. අන්නේ මිශ්‍රණය හදලා ඉවර වෙලා අපි ඒවා මෙන්න මේ වගේ කියන්නේ පොලිතින් බෑග් එකකට පුරවනවා. පුරවලා අපි ඒකට
බට කෑලි තියෙනවා. අන්නේ බට කෑලි තියලා ඒ පොට් එක අපි හරිය නිවැරදි ආකාරයෙන් පුළුන් රබර් පටි යොදලා ඉවර වෙලා නිවැරදි මාර්ගයෙන් අපි ඒක හදනවා. ඊට පස්සේ මේ වගේ අපි පොට් හදලා ඉවර වෙලා ඒවා ඊළඟට තම්බන එක තමයි කරන්නේ. ඉතින් ඒක තම්බන්නේ බැරල් එකක් තියෙනවා. ඒ බැරල් එකට යටින් වතුර දාලා ඊට පස්සේ තට්ටු තියෙනවා. අන්නේ තට්ටු වලට එක බැරල් එකකට පොට් 60ක් අහුරනවා. මේ විදිහට පොට් 60ක් අහුරලා ඉවර වෙලා අපි මොන හරි ඝනකම් රෙදි මාර්ගයෙන් ඒවා අපි ආවරණය කරන්න ඕනේ. ආවරණය කරලා ඉවර වෙලා ඒ බැරල් එකේ හුමාලේ යන පොඩි සිදුරක් තියෙනවා. ඒ සිදුර මාර්ගයෙන් හුමාලේ යන සලස්වනවා. ඉතින් ඊට පස්සේ මේ විදිහට අපි ඒක තම්බන්න ඕනේ. තම්බලා ඉවර වෙලා පැය 3ක් තමයි අපි තම්බන්නේ. එතකොට මේක හරියට ඒක පොට් එක ගානට තැම්බෙනවා. ඊට පස්සේ අපි පොට් එකේ ඒ හුමාලේ රස්නේ යන්න තියලා ඉවර වෙලා ඒ පොට් බානවා. බාලා ඉවර වෙලා අපි සිසිල් ස්ථානයක ඒ පොට් අහුරනවා. අහුරලා ඉවර වෙලා දවසක් විතර ගියායින් පස්සේ ඒ වගේ රස්නේ ගියායින් පස්සේ බීජ තියෙනවා. අන්නේ බීජ වලින් තමයි මේ විදිහට මේ සුදු දුවලා තියෙන්නේ. ඉතින් ඒ බීජ ඒ කියන්නේ දිලීර. ඒ දිලීර මාර්ගයෙන් තමයි මේ හතු පොට් එකේ මේ විදිහට සුදු දුවලා තියෙන්නේ. දිලීර නිසා තමයි මේ විදිහට හතු මල් හැදෙන්නේ. එතකොට දෙව්මිනි දුව දැන් මේකේ දිලීර දාලා මේකෙන් අපි ස්ලෝන් පයිප් කෑල්ලක් දානවනේ. එතකොට මේ පයිප් කෑල්ල දැන් මේකේ නැහැ. එතකොට ඒකට මොකද උනේ? ඒකත් පොඩ්ඩක් විස්තර කරන්නකෝ. ඔව් සර්, දැන් අපි බටයක් දානවානේ. ඊට පස්සේ බීජ දාලා ඉවර වෙලා ඒ බටේ මාර්ගයෙන් තමයි අපි මේ පොට් එක වහලා තියන්නේ. ඉතින් එතකොට මේ බීජ දුවන්න, ඒ කියන්නේ මේ බීජ මේ පොට් එක හරහා යන්න සාමාන්‍යයෙන් දවස් 20ක් 25ක් විතර යනවා. එතකොට මේ දවස් 20 25 අතරතුර මේ පොට් එකේ තියෙන දිලීර මේ පොට් එක පුරාවටම ගමන් කරනවා. ඒ ගමන් කරායින් පස්සේ අපි මේ පොට් එක කට කපන්න ඕනේ. මෙන්න මේ වගේ පොඩි ප්‍රමාණයකට තමයි අපි කට කපන්න ඕනේ. මීට වඩා ලොකු ප්‍රමාණයකට කැපුවොත් එහෙම හතු මල් පිපෙන්න පොඩ්ඩක් ඒක අමාරු වෙනවා. ඒ නිසා මෙන්න මේ වගේ ප්‍රමාණයකට කපනවා. එතකොට අර බට කෑල්ල, පුළුන් කෑල්ල මෙන්න මේ හරියෙන් තියෙන ක්‍රමයේ මේ හරියට විතර අපි කලින් ලී කුඩු එහෙම දාලා තිබ්බෙම මේ හරියට විතර තියෙනවා. ඉතින් මේ බටේ කපද්දී ඒ කියන්නේ අපි බටේ කපන්නේ මෙන්න මේ වගේ කට කැපෙද්දී ඒ කෑල්ල නිකම්ම අයින් වෙනවා. එතකොට දුව කිව්වා මේක හතු දිලීර දුවලා මල් පිපෙන්න දවස් 25ක් විතර යනවා කියලා. ඔව්, ඒ කියන්නේ දිලීර දුවන්න තමයි දවස් 25ක් විතර යන්නේ. ඊට පස්සේ දැන් එක මල්ලකින් අපි හිතමු මේක කිලෝ එකක මල්ලක් කියලා. මේ මල්ලකින් අපිට හතු අස්සන්න කොච්චරක් විතර ගන්න පුළුවන්ද? මේ එකකින් අපිට ග්‍රෑම් 500ක් විතර ගන්න පුළුවන්. එතකොට ඒ ග්‍රෑම් 500 අස්සන්න නෙලලා ඔයාලා වෙළඳ පොළට යන්න දවස් කීයක් ඇතුළත යවනවද? ඒ කියන්නේ අද කැඩුවා නම් අදම යවනවා. ඊට පස්සේ දැන් මේ කිලෝ එක බෑග් එකක් කොච්චර කල් අස්සන්න ගන්න පුළුවන්ද? අපිට වරින් වර නයි කියන්නේ මේ පොට් එක කපලා ඉවර වෙලා මාස 3ක් ගන්න පුළුවන් මේකෙන් අස්සන්න. මාස 3ක් ගන්න පුළුවන්. ඒ මාස 3 ඇතුළතද අපිට ග්‍රෑම් 500 අස්සන්නක් ගන්න පුළුවන් වෙන්නේ? ඔව්. මාස 3 ඇතුළත. ඔයාලට මම දැන් පෙන්නන්නම්. ඒ කියන්නේ මම කලින් කිව්වා මේ දිලීර මේ පොට් එක ඇතුලේ දුවන්න දවස් 20ක් විතර 25ක් විතර යනවා කියලා. ඉතින් එතකොට ඒ දවස් 20 25 ඇතුළත මෙන්න මේ වගේ බට කෑල්ලකින් තමයි අපි මේ පොට් එක ආවරණය කරලා තියෙන්නේ. මේ තියෙන කොළ රබර් පටි ඔක්කොම අපි තම්බලා විස බීජ හරණය කරලා ගත්ත ඒවා. එතකොට මේ දවස් 20 25 ඇතුළත මේ දුවලා තියෙන දිලීර මේ පොට් එකේ දුවලා තියෙනවා. ඉතින් එතකොට ඒක සම්පූර්ණයෙන්ම දුවලා තියෙන නිසා මේ පොට් එකේ මල් අපි කට කපන්න කලින් හැදිලා තියෙනවා. මේ ඔයාලට පේනවා ඇති. ඔයාලට දැන් මේ පොට් දෙක බැලුවායින් පස්සේ මේ දෙකේ වෙනසක් පේනවා ඇති. ඒ වෙනස තමයි මේකේ අපි කට කපලා නැහැ. ඒ කියන්නේ මේ බට කෑල්ල මේ කොලේ දාලා තියෙන නිසා මේකේ මේ කියන්නේ බීජ දුවල ඉවර නිසා තමයි දැන් ඔන්න මේකේ අපි කට කපන්න ඉස්සෙල්ලා මල් හැදිලා තියෙන්නේ. ඒ වුණාට මේකේ හරියට අපි මේකේ කට කපලා තියෙනවා. ඉතින් ඒ නිසා මේකේ කිසිම බාධාවක් නැතුව මේ හතු මල් ටික පිපිලා තියෙනවා. ඒ වුණාට මේ පොට් එකේ අපිට එහෙම අවස්ථාවක් දැක ගන්න හම්බෙන්නේ නැහැ. මේ ඔක්කොම මල් එක ගොඩේ පිපිලා. එතකොට මේ මල හැදෙන්න බාධාවක් ඇති වෙනවා. ඉතින් එතකොට මේ දෙකේ අපිට හොඳ වෙනස දකින්න පුළුවන්. කට කැපුවම තමයි කිසිම බාධාවක් නැතුව මේ මල් පිපෙන්නේ. හැබැයි මේකේ කට කපලා නැති නිසා තමයි මෙහෙම එක ගොඩේ මල් පිපිලා තියෙන්නේ. ඒ වගේම තමයි අපි මේ හතු පොට් වලට ඒ කියන්නේ මේවට පලිබෝධකයෙන් හානි කරනවා. ඉතින් ඒ අවස්ථාවවලදී අපි කිසිම කෘමිනාශකයක් යොදාගන්නේ නැහැ. ඒ පලිබෝධකයන්ව පළවා හරින්න. ඉතින් ඒවට කොහොඹ දියර වගේ කොළ තමයි
අපි මේවට භාවිතා කරලා මේ පොට්ටවලට ඉසින්නේ. එතකොට ඒ ඉස්සයින් පස්සේ පලිබෝධකයෝ නිකම්ම විනාශ වෙනවා. මේ වගේ මේ මස්රූම්ස් නැත්තම් හතු හදද්දී ඇමරිකන් ඔයිස්ටර් හතු හදද්දී මේ කාමරයේ උෂ්ණත්වය තියෙන්න ඕනේ සෙන්ටිග්‍රේඩ් අංශක 25ත් 35ත් අතර. ආර්ද්‍රතාවය නැත්තම් හියුමිඩිටි තියෙන්න ඕනේ 75ත් 85ත් අතර. එතකොට තමයි මේකේ හොඳ growing ඒ කියන්නේ ambient temperature ambient humidity හරියට තිබීම මගින් වැඩි අස්වැන්නක් ගන්න පුළුවන්. කිලෝ එකක බෑග් එකකින් ග්‍රෑම් 500ක් තමයි estimate කරන්නේ. එතකොට මේ දරුවා ඒක ගන්නේ අපි කොහොමද කියලා එයාගෙම අහලා දැනගමු. දුවේ විස්තර කරන්නකෝ දැන් ඔයාලා මේකේ තෙතමනය සහ උෂ්ණත්වය තියාගන්න මොන වගේ දෙයක්ද භාවිතා කරන්න කියලා අපිට විස්තර කරන්නකෝ. ඔව් ඒ ගැන කිව්වොත් එහෙම අපි හරියට මේක අස්වැන්න ලබා ගන්න ඕන නම් අපි හැමදාම මේකට දවසකට 3 පාරක් විතර වතුර ගහන්න ඕනේ. එතකොට තමයි අපිට හරියට පළදාව නෙලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ මේ වගේ එකින් එක පොට් එකට තමයි අපි වතුර ගහන්න ඕනේ. වැසි දවස්වලට අපි දවසට 3 පාරක් වතුර ගහන්න නැහැ. එහෙම වුණොත් එහෙම මල් වල තියෙන තෙත බල ගතිය වැඩි වෙනවා. එහෙම අපිට මේක වෙළඳ පොළට දාන්න බෑ. මොකද ඒ වගේ ප්‍රමිතිය අඩු වෙනවා. එතකොට ඒ වගේම තමයි දැන් පායන කාලයට එහෙම අපි ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. මේකේ මේ මඩුව ඇතුලේ අපි තෙතමනය සඳලා ගන්න ඕනේ වගේ දවස් වලට. ඒ නිසා මේ වහලේ උඩට අපි පොල් වතු දාලා තියෙනවා. එතකොට ඒකේ මේ මඩුව ඇතුලේ තෙතමනය රැඳෙනවා. ඒ වගේම තමයි මේ දැලට පිටිපස්සෙන් අපි ගෝණි ආවරණය කරලා තියෙනවා. මේ ගෝණි වල මේකේ තෙතමනය රැඳෙනවා. මේ මඩුව ඇතුලේ තෙතමනය රැඳෙනවා. අපි ඒ ගෝණි තෙමන්න ඕනේ. මේවට වතුර ගහනවා වගේම තමයි දවසට දෙපාරක්වත් ඒ ගෝණි තෙමන්න ඕනේ. එහෙම වුණොත් එහෙම හතු මඩුව ඇතුලේ තියෙන සීතල ගතිය වැඩි වෙනවා. එතකොට මේ මල් පිපෙන්න හොඳ වටපිටාවක් හැදෙනවා. ඒ කියන්නේ මේ එතකොට මේ මල් වලට අවශ්‍ය තෙතමනය තියෙනවා. නැත්නම් එහෙම උෂ්ණත්වය වැඩි වුණොත් එහෙම මේ මල් කහ පාට වෙන්න පුළුවන්. ඒ වගේම තමයි චූටියෙන් එන මල් කැකුළු කහ පාට වෙලා ඒව විනාශ වෙලා යනවා. එහෙම වුණොත් එහෙම අපිට පළදාව නෙලා ගන්න බැරි වෙනවා. එතකොට දෙව්මිනිදුව දැන් මේකේ ස්ලෝන් බටේ තියෙද්දිත් මල් හැදිලා තියෙනවා. ඊගාවට මෙතන සිදුරේ ප්‍රමාණය කුඩාවට තියෙනවා. එතකොට මේකේ සිදුරේ ප්‍රමාණය ගොඩක් ලොකුයි. එහෙම වෙන්නේ ඇයි කියලා අපිට විස්තර කරන්නකෝ. ඔව් සර් මම ඉස්සෙල්ලා කිව්වා ඒ කියන්නේ මේ පොට් එක අපි මාස 3ක් විතර මේකෙන් පළදාව නෙලා ගන්න පුළුවන් කියලා කිව්වා. එතකොට මේ තමයි මේ මාසය ඇතුළත අපි කපපු පොට් එකක් තමයි මේ තියෙන්නේ. අපි කලින් වතාවේ අතු හදලා ඉවර වෙලා ඒ වගේම කපපු පොට් එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් එතකොට මේ අවස්ථා දෙකේ අපිට ලොකු වෙනසක් දැක ගන්න පුළුවන්. මේකේ කැපිලා තියෙන කට පොඩි. මේකේ කැපිලා තියෙන කට ලොකුයි. ඉතින් එතකොට අපි මේ මාස 3ක් හතු කඩනවා නම් ඒ කියන්නේ උපරිම අපිට මාස 3ක් හතු කඩා ගන්න පුළුවන් මේ එක පොට් එකකින්. එහෙම කඩනවා නම් මේ ගානටම තිබ්බොත් අපිට මේ හරියට පළදාව ලබා ගන්න බෑ. ඒ කියන්නේ එතකොට අපි මේ කට කපන්න ඕනේ. ඉතින් එතකොට ටිකෙන් ටික කට කැපුවයින් පස්සේ තමයි මේ වගේ පළදාව හැදෙන්නේ. නැත්නම් මේ ගානටම තිබ්බොත් එහෙම මේකේ පළදාව හැදෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා තමයි මේ දෙකේ අපිට මේ වගේ වෙනසක් දැක ගන්න පුළුවන් වෙන්නේ. හරි බොහොම ස්තුතියි දුව. දැන් ඕගොල්ලන්ට බලන්න පුළුවන් මේ වගේ දිරිය දියණියක් මේ වගේ ස්ව උත්සාහයෙන් තමන්ගේ අධ්‍යාපන කටයුතු වලට ගෙදර වියදමට මේ ව්‍යාපාරයක් කරගෙන යන්න කල්පනා වෙච්ච එකක් කොච්චර වටිනවද? ඒ කියන්නේ තමන්ගේ අධ්‍යාපනය ඉහළට ගෙනියන්න ආදායමක් ගන්න ටියුෂන් ෆීස් වලට දැන් අද ටියුෂන් කරන්න ගියාම ගොඩාක් සල්ලි ඕනේ. දරුවෝ සමහරට දෙමාපියන්ට දරන්න බෑ. මේවා මේ මම හිතනවා අනිත් දරුවන්ටත් ආදර්ශයක්. මොකද YouTube එකේ Facebook එකේ මේ ටෙලිෆෝන් එක පිහදදා ඉන්නවට වඩා මේ වගේ ඵලදායී දෙයක් කරගන්නවා නම් කොච්චර වටිනවද ජීවිතේට කියන එක මේ දරුවව ආදර්ශයට අරගෙන ඕගලන්ට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මම ඕගලන්ට කියන්නේ මේ YouTube නාලිකාව නරඹනවා පිටරට ඉන්න ගොඩාක්. ඒගොල්ලන්ට මම කියනවා ඕගොල්ලෝ කැමති නම් මේ දරුවට මේ ව්‍යාපාරය සාර්ථකව කරගෙන යන්න අත්වලක් දෙන්න. මේට වඩා හොඳ ගෘහයක් හදාගන්න, ඒ වගේම යාගේ ක්‍රියාවලිය තව දුරට දියුණු කරගන්න ආධාර දෙන්න කැමති කට්ටිය ඉන්නවා නම් මේ දුවට ටෙලිෆෝන් නම්බර් එක දෙන්නම් කතා කරලා පොඩි සහනයක් උදව්වක් දෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මොකද අපි YouTube නරඹපු ගොඩාක් දෙනෙකුට පිටරට ඉන්න ව්‍යාපාරිකයෝ දානපතියෝ ගොඩාක් උදව් කරලා තියෙනවා. ඒගොල්ලෝ දැන් අද ගොඩාක් ඒ තබුන් තිබිච්ච තත්ත්වෙන් ඉහළට ඇවිල්ලා තියෙනවා. ඉතින් දුව කියන්නකෝ මේ ඔයාගේ දුරකථන අංකය. 0.76යි 0.76යි 186යි 186යි 59.88 59යි 88. ඔන්න මේ දුවගේ ව්‍යවසායිකත්වය
ව්‍යාපාර කිරීමේ හැකියාව අපිට තේරෙනවා උනන්දුව. ඉතින් ඒ ව්‍යාපාරයේ ඉහළට නංග ගන්න කවුරු හරි සම්බන්ධ වෙන්න කැමති කෙනෙක් ඉන්නවනම් ඔන්න අපි දුරකථන අංකය දුන්නා. අපි ගිහිල්ලා බලමු ඊගාවට මෙයාගේ මේ ෆයිනල් ප්‍රොඩක්ට් එක නැත්තම් අවසාන නිෂ්පාදනය කොයි විදිහටද එන්නේ කියලා අපි යන් එතෙන්ට. ඉතින් මේක තමයි අපේ අවසාන නිෂ්පාදනය වෙන්නේ. එතකොට මේ එක පැකට් එකක ග්‍රෑම් 200ක ප්‍රමාණයක් අඩංගු වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මේකේ විකුණුම් වෙන වෙන්නේ රුපියල් 150යි. එතකොට අපි නිෂ්පාදනය කරන්නේ අද නම් අපිට නිෂ්පාදන දිනේ ඉඳන් දවස් 2ක වගේ කාලයක් මේක කල් තබා ගන්න පුළුවන්. ඊට වඩා අපිට අපහසුකමක් තියෙනවා නම් මේක කියන්නේ අපිට මේක දවස් 2කට වැඩි කාලයකින් අපිට පුළුවන් සමහරක් වෙලාවට ශීතකරණයක් ඇතුලේ දාලා තියෙනවා නම් අපිට දවස් 4ක් විතර තියාගන්නත් පුළුවන්. එතකොට මේ වගේ පිරිසිදු නිෂ්පාදනයක් ඔයාලටත් ලබා ගන්න ඕන නම් අපිට දන්වන්න. ඉතින් ගොඩක් පිරිසිදුව ආරක්ෂිතව හදන මේ නිෂ්පාදන වලට ලබා ගන්න පුළුවන් අපෙන්. චතුමිනි දුවගේ හතු ඇමරිකන් ඔයිස්ටර් හතු නිෂ්පාදනයේ අවසාන ප්‍රතිඵලය තමයි මේ වෙළඳපොළට යන්න සූදානම් කරලා තියෙන්නේ. අස්වැන්න නෙල්ල දවස් 2ක් ඇතුළත මේගොල්ලෝ මේ අස්වැන්න අලෙවි කරන්න කටයුතු කරනවා. එතකොට මේ හතු වල තියෙන විශේෂත්වය තමයි කොලෙස්ටරෝල් තියෙන පේෂන්ස් ලට ගොඩක් හොඳයි. ඒ වගේම ඩයබටික්ස් තියෙන අයගේ ඩයබටික්ස් අඩු වෙනවා. සීනි මට්ටම අඩු වෙනවා. ප්‍රෝටීන් ලෙවල් එක 3.5 අතර තියෙන්නේ. ඒ වගේම විටමින් A, D, E, රයිබෝෆ්ලේවින් කියලා විටමින් ශරීරයට අත්‍යවශ්‍ය. ඒ වගේම නිර්මාංශ අනුභව කරන අයට ප්‍රෝටීන් ලබා ගන්න හොඳම සෝස් එක තමයි මොකද ඇමයිනෝ ඇසිඩ් වැඩි තියෙන මේ නිෂ්පාදනයක්. ඉතින් මේ හතු කියන එක ෆයිබර් ගතිය වැඩි. ඒ ෆයිබර් ගතිය වැඩි නිසා ශරීරයේ දිරවීමේ හැකියාව දියුණු කරගන්නත් පුළුවන්. ඉතින් මම හිතනවා මේ වගේ ව්‍යවසායකෙක් හඳුන්වා දෙන්න අපිට අවස්ථාවක් ලැබීම ගැන ඇත්තටම අපි සන්තෝෂ වෙනවා. මොකද අපි මේ පාරේ ගමන් කරද්දී මෙයාගේ අම්මා මේ හතු අරගෙන යද්දී අහම්බෙන් අපිට හම්බෙලා කතා කරේ. අපි ඊට පස්සේ තමයි වීඩියෝ වැඩසටහන කරන්න මෙහාට ආවේ. මෙහාට ආවට පස්සේ තමයි අපි දැනගත්තේ මේ ව්‍යවසායකත්වය කරන්නේ දුව. ඉතින් අද දවසේ අපි ගොඩක් සාර්ථක වැඩසටහනක් මේ චතුමිනි දුවගේ ව්‍යාපාරික ස්ථානයට ඇවිල්ලා කරගන්න අවස්ථාව ලැබුණා. මම හිතනවා ඕගලන්ට හොඳ වැඩසටහනක් වේවි. මේ අද හෑන්ඩ්ෆෝන් යුගයේ හෑන්ඩ්ෆෝන් පිහදදා ඉන්න කුඩා දරුවෝගේ සිට තරුණ අයටත් මේක හොඳ අත්දැකීමක් ආදර්ශවත් දුවේ ඒ වගේම චරිතයක් වේවි. ඒ වගේම ඉතුමියගේ මේ ව්‍යාපාර සාර්ථක වේවා. රටේ ඉහළම ව්‍යාපාර ස්ථානයකට යන්න මේ දරුවාට අවස්ථාව ලැබේවා කියලා. ඒ වගේම එයාගේ අධ්‍යාපන කටයුතුත් ඉහළ තත්වයකට යන්නට අවස්ථාව වේවා කියලා අපි දරුවට සුබ පතනවා. බොහොම ස්තුතියි දුව. ඉතින් මේ වගේ වීඩියෝ වැඩසටහන් අපි ඕගොල්ලන්ට සතියකට සැරයක් නිෂ්පාදනය කරලා ඉදිරිපත් කරන්නේ රටේ ව්‍යවසායකත්වය දියුණු කරන්න. ඉතින් ඕගොල්ලන්ට කියන්නේ මේ වගේ දරුවෙකුට අත දෙන්න මේ මීරිගම අවට ඉන්න ජනතාව ඉන්නවා නම් ඒ දරුවාගේ ටෙලිෆෝන් නම්බර් එක දාලා තියෙනවා. කතා කරන්න. ඕඩර් දෙන්න. ඒ දරුවා දිරිමත් කරන්න ලබාගත් මේ උනන්දුව මේ ව්‍යාපාරයේ නගා සිටවන්න අවස්ථාව සලසලා දෙන්න. මම හිතනවා අද දවසේ ඔයගලන්ට ගොඩක් හොඳ වීඩියෝ වැඩසටහනක් අපි කරයි කියලා. මේ වගේ වැඩසටහනක් මේ වගේ හරවත් වැඩසටහනකින් අපි ඔයගලන් හමු වනතුරු අද දවසෙන් සමුගන්නවා. ඒ වගේම අපි ඔයගලන්ට කියනවා අපි කරන මේ සේවාව ඔයගොල්ලෝ මේ යම් ප්‍රමාණයක සේවාවක් හැටියට ඔයගලන්ට දැනෙනවා නම් අපි YouTube නාලිකාව subscribe කරන්න. මොකද අපි YouTube නරඹන 60ක් ඉස්සලා 80ක් හිටියේ non subscribersලා දැන් 60 දක්වා ඒක අඩු වෙලා තියෙනවා. අපි කියන්නේ මේ බලන හැම කෙනෙක්ම subscribe කරන්න, bell ලාංඡනය touch කරන්න, අපිව දිරිමත් කරන්න, අපි subscribersලා ප්‍රමාණය වැඩි කරලා දෙන්න සහයෝගය දෙන්න. එහෙනම් සුබ දවසක් ආයිබෝවන්.